welcome to my YouTube channel. අද අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ අපි සාමාන්‍ය ජීවිතයේදී අපි තව කෙනෙක්ගෙන් එහෙමත් නැත්නම් අපේ සමීපතේ නොවන කෙනෙක්ගෙන් අහන්න ඕනේ නැති දේවල් පහක් ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් ඒ මොනවද කියලා දැනගන්න ඔයාලත් මේ වැරදි කලින් කරලා තියෙනවද කියලා දැනගන්න වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී සිටින්න. අපි බලමු පළවෙනි එක මොකක්ද කියලා. පළවෙනි එක තමයි වයස සහ පෞද්ගලික තොරතුරු. එතකොට ඔයා කෙනෙක්ගෙන් කෙලින්ම ඒ කියන්නේ ඔයා ගොඩක් ආශ්‍රය නොකරපු කෙනෙක්ගෙන් එහෙම නැත්නම් කාර්යාලයක් තුලදී අලුතෙන් හම්බෙච්ච කෙනෙක් එහෙම නැත්නම් වෙනත් ඕනම ස්ථානයකදී හම්බුන කෙනෙක්ගේ ප්‍රසිද්ධියේ වයස සහ පෞද්ගලික තොරතුරු ගැන අහන්න යන්න එපා. මොකද බොහෝ දෙනෙක් Tamanගේ වයස සහ පෞද්ගලික තොරතුරු ප්‍රසිද්ධියේ කතා කරන්න කැමති නැහැ. ඒ හින්දා ඔයා මේ වැරද්ද කරා නම් ඒ වැරද්ද ආයෙ කරන්න එපා. කිසිම වෙලාවක වයස එයාගේ පෞද්ගලික තොරතුරු ප්‍රසිද්ධ ස්ථානවල ඔයාට ඒ අවස්ථාවේ ඒක අහන්න හොඳ නෑ කියලා දැනෙන ඕනම වෙලාවක ඔයා ඒ දේ එයාගෙන් අහන්න යන්න එපා. මොකද ඒකෙන් එයා වගේම ඒකට ලැබෙන උත්තරය අනුව ඔයත් යම් යම් ස්ථානවල අපහසුතාවයට ලක් වෙන්න පුළුවන්. එතකොට ඊළඟ එක මොකද්ද? මාසික ආදායම හෝ වැටුප. එතකොට මේ දේ ඔයා කවදාකවත් කාගෙන්වත් අහන්න එපා. ඔයාගේ සහෝදරයෙක් වේවා, ඒ වගේම ඔයා ළඟින්ම ඇසුරු කරන කෙනෙක්ගෙන් ඇරෙන්න කිසිම වෙලාවක මාසික ආදායම, ඔයාගේ වැටුප කොහොමද වගේ දේවල් අහන්න යන්න එපා. මොකද නිකන් හිතන්න ඔයාට මාසෙට පඩියක් කීයක් හම්බෙනවද? ඕකේ වැඩ කරලා පඩි කීයක් ඔයා ගන්නවද? ඔයාට ඒක ජීවත් වෙන්නේ නැද්ද? ඔය වගේ ප්‍රශ්න ප්‍රසිද්ධියේ කතා නොකළ යුතු දේවල්. ඒ හින්දා ඒක ඇත්තටම අසෝබනයි. ඒ හින්දා ඔයා කිසිම වෙලාවක ඒ දේ වෙන කෙනෙක්ගෙන් අහන්න යන්නම එපා. ඒකට ඒ වැරද්ද ඔයා මෙච්චර කාලයක් කරා නම් අදින් පස්සේ කරන්න බෑ. හොඳේ? ආයෙ කරන්න බෑ. ඊට පස්සේ අපි කතා කරන තුන්වෙනි එක. ඒක ගොඩාක් වැදගත් දෙයක්. විවාහය හා දරුවන් පිළිබඳව අහන්න යන්න එපා. ඒ කියන්නේ විවාහය තාම බැන්දේ නැද්ද? දැන් බැඳලා කොච්චර කාලද? තාම ළමයි නැද්ද? අයියෝ දැන් හදන්න ඕනේ නේද? ඒ වගේ දේවල් අහන්න යන්න එපා. මොකද නිකන් හිතන්නකෝ යම් කෙනෙකුට දරුවෙක් නොමැති වීම ඒක ඒ අයගේ සෞඛ්‍යමය ගැටලුවක් වෙන්න පුළුවන්. වෙනත් පෞද්ගලික හේතුවක් වෙන්න පුළුවන්. එයාලා දරුවෙක් හදන තැනට එන්න එයාලා ආර්ථික වශයෙන් ශක්තිමත් නොවෙන්න පුළුවන්. ඒ හින්දා මම කියන්නේ ඒ ප්‍රශ්නේ ඔයා මෙච්චර කාලයක් කෙනෙක්ගෙන් ඇහුවනම් අදින් පස්සේ ඒ දේවල් අහන්න යන්න එපා. මොකද මේක අතිශය පෞද්ගලික කාරණාවක්. ඒකට ඒක එයාලා තීරණය කරලා තමයි දරුවෙක් හදනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. ඒ හින්දා කිසිම වෙලාවක ඔයා කිසිම කෙනෙක්ගෙන් අහන්න එපා. ඔයාලට දරුවෝ නැත්තේ ඇයි? ඔයාලා තාම ළමයි හදන්නේ නැද්ද? ඇයි හදන්නේ නැත්තේ? ඔයාලගේ වයස යනව නේද? ඔය වගේ ප්‍රශ්න ඇහුවනම් මෙතනින් එහාට නම් ඒ වගේ ප්‍රශ්න අහන්න යන්න එපා. කොට විවාහ වෙලා නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලගේ පවුලේ වේවා යාළුවෙක් වේවා හැම වෙලාවෙම එයාට කරදරයක් වෙන්න එපා. ඔයා බඳින්නේ නැද්ද? අයියෝ බැඳපන්, දැන් කාලේ හරි ඒ වගේ දේවල් අහන්න යන්න එපා. මොකද ඒක එයාගේ පෞද්ගලික තීරණයක්. සමහර විට එයා කසාද බඳින්නේ නැතිව ඉන්න තීරණය කරා වෙන්න පුළුවන්. හැමෝට කෙල්ලෙක්ට try කරනවා හරියන්නේ නැහැ වෙන්න පුළුවන්. ඉතින් ওই වගේ ප්‍රශ්න තව ගොඩාරියක් ඇතුලේ තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කෙනෙක් මානසිකව වැටෙන දෙයක් තමයි නිතර මිනිස්සු ඔයාගෙන් කසාද බඳින්නේ නැද්ද? ළමයි හදන්නේ නැද්ද? වගේ දේවල් අහන එක. ඒ හින්දා ඒ ප්‍රශ්නෙට උත්තර හොයාගන්න ඒ කෙනාට අවස්ථාව දීලා ඔයාගේ ගමන යන්න. ඊළඟට ශරීරයේ බාහිර පෙනුම. හතරවෙනි එක තමයි මේ ශරීරයේ බාහිර පෙනුම ගැන කිසිම වෙලාවක ඔයා තව කෙනෙක් එක්ක කතා කරන්න යන්න එපා. දැකපු ගමන් අනේ ඔයා කෙට්ටු වෙලා, අනේ ඔයා මහත් වෙලා, ඉස්සර කොච්චර ලස්සනට හිටියද දැන් හැටි බලන්නකෝ. ඔය වගේ දේවල් නම් අහන්න යන්නම එපා. මොකද ඒක කෙනෙක්ගේ පෞරුෂය කඩා වටන දෙයක්. මොකද එයා හැම වෙලේම ඊට පස්සේ අර දේ ගැන හිතනවා. අනේ මෙයා මට මේ දේ කිව්වනේ.
ඇත්තටම මම ඉස්සර වගේ දැන් ලස්සන නැද්ද? ඒ වගේ ගැටලු කාරණා ඇති වෙලා එයා පෞද්ගලිකව මානසිකව වැටෙන ප්‍රශ්නයක් තමයි ඒක. ඒ හින්දා කිසිම වෙලාවක ඔයා තව කෙනෙක්ගේ බාහිර පෙනුම ගැන ප්‍රශ්න කරන්න යන්න එපා. එතකොට එහෙම අපි ප්‍රශ්න කරන්න යන එකෙන් වෙන්නේ අපේ ක්වොලිටි එක අපි බස්ස ගන්නවා වගේම එයාලගේ පෞරුෂත්වයට අපි හානියක් තමයි කරන්නේ. ඒ හින්දා කිසිම වෙලාවක ඔයා මේ දේ කරන්න එපා. මෙච්චර කාලයකට කරා නම් මෙතනින් එහාට ඒ දේ කරන්න යන්න එපා. හරිද? ඊට පස්සේ පස්වෙනි කාරණාව තමයි රැකියාව හෝ අධ්‍යාපනයේ අසාර්ථක වීම ගැන. කියන්නේ එයා මොනවා හරි රැකියාවක් කරන්නේ නැතුව ඉන්න කෙනෙක් කියලා හිතන්නකෝ. එහෙම කෙනෙක් නම් ඇයි ඔයා තාම ගෙදරට වෙලා ඉන්නේ? ඔහොම ඉන්න ලැජ්ජ නැද්ද? ජොබ් එකක් කරන්නේ නැද්ද? එතකොට විභාගේ ෆේල් උනේ ඇයි? ඔන්න ඔය වගේ දේවල් ඔයා අහන්න යන්න එපා කාගෙන්වත්. අපිට වැඩක් නැහැනේ. ඒක එයාලගේ තීරණය. එතකොට එයාලා මොන තත්ත්වයක් මත ඒ දේවල් වලට යොමු වෙන්නේ නැතුව ඉන්නවාද කියන එක අපි දන්නේ නැහැ. එයා මොන හේතුවකට විභාගයක් ෆේල් වුණාද කියන්නේ අපි දන්නේ නැහැ. ඒ හින්දා එයාලා අපිත් එක්ක එයාලගේ ගැටලුව අපිත් එක්ක කතා කරන්නේ නැත්තම් ඔයා බොරුවට එයාලගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න යන්න එපා. කිසිම වෙලාවක ඒ දේවල් අහන්න එපා. එයාම ඒ කෙනාම ඇවිල්ලා ඔයාට කිව්වොත් මට තාම ජොබ් එකක් නැහැ. මට ජොබ් එකක් හොයලා දෙන්න උදව් කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් මම එක්සෑම් එක ෆේල් මට ඊළඟට මොකද්ද කරන්න පුළුවන් කියලා මට අයිඩියා එකක් දෙන්න පුළුවන්ද? ඔන්න ඔය වගේ දෙයක් ඔයාගෙන් ඇහුවොත් ඇරෙන්න ඔයා එතෙන්දී එයාට උත්තරයක් දෙනවා ඇරෙන්න. කිසිම වෙලාවක ඇයි ඔයා මෙහෙම ඉන්නේ? ඇයි ඔයා මෙහෙම කරන්නේ නැත්තේ? ඔයා ෆේල් නේද? අන්න එහෙම කරලා එයාලගේ මානසික මට්ටම කඩා වටන දේවල් අහන්න එපා. එතකොට මෙන්න මේ අපි සාමාන්‍යයෙන් එදිනෙදා කරන මේ වැරදි පහින්දා තව කෙනෙක් බොහෝ සෙයින් එයාගේ පෞරුෂත්වයට හානියක් ඇති කරන්න පුළුවන්. ඒ හින්දා මම ඔයාලගෙන් ඉල්ලන්නේ ඔයාලා මේ වෙනකම් මේ වැරද්ද කරා නම් ඉස්සරහට මේ වැරද්ද කරන්න එපා. විශේෂයෙන්ම ඔයා බලෙන් ගිහිල්ලා එයාලගේ රෙදි හොදන්න යන්න එපා. ඔයාගේ ක්වොලිටි එක තියාගෙන ඔයාගේ ගමන යන්න. උදව් අවශ්‍ය මොහොතකදී පමණක් අනිකට උදව් කරන්න පුරුදු වෙන්න. මොකද ඒ හරහා අපේ තියෙන සියලුම ප්‍රශ්න විසඳෙනවා. තව කෙනෙක්ට කරදරයක් නොවි සමාජෙ ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඒ හින්දා ඔයත් මේ වැරදි කරා නම් අද ඉඳලා හිතෙන්න. දිගටම වීඩියෝ බලන්න අපිව subscribe කරලා තියාගන්න. කියන්නම්. bye